ඔයාලට. ඔන්න ඉතින් අද අපි අලුත් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. අද අපි යන්න ඉන්නේ දිඹුලාගලට. ඒ කියන්නේ පොළොන්නරු පුරවරයේ තවත් සුවිශේෂී ස්ථානයක තමයි අපි යන්නේ. ඉතින් මේ යන අතරමඟ අපි දැන් ඉන්නේ පොළොන්නරුවේ හරියටම පරාක්කු සමුද්‍රයේ ඉස්සරහ තමයි ඉන්නේ. ඇත්තට උදේට මේ පරාක්කු සමුද්‍රය හරිම ලස්සනයි. ඉතින් ඒක නිසා තමයි පොඩ්ඩක් නැවතිලා මේ ලස්සන විඳලා යන්න බැරුවේ. ඉතින් අපි දැන් ඉක්මනටම යන්න ඕන දිඹුලාගලට. මොකද උදෙන්ම අපිට කන්ද නගින්න පුළුවන් වෙන තරමට තමයි අපිට ඇඟට පහසු වෙන්නේ. ඉතින් යන අතරමඟ තවත් විස්තර කතා කරමු. රැඳිලා ඉන්න අපිත් එක්කම මේ Travel Star. Travel Star. කලින් කිව්වා වගේ අද අපි මේ ගමන පටන් ගන්නේ පොළොන්නරුවෙන්. ඉතින් පොළොන්නරුවෙන් ඉඳන් දිඹුලාගලට යන්න කොහොමද කියන එක ගැන මම පොඩි විස්තරයක් කියන්නම්. ඒ කියන්නේ හිරුණු ගැන අතරම පොළොන්නරුව පහු කරලා ගල්ලෑල්ල, මනම්පිටිය මේවා පොඩි ටවුන්ස්. මේවා පහු කරලා එනකොට මඩකලපු හන්දිය හම්බ වෙනවා. මේ මඩකලපු හන්දියේ දෙහිඅත්ත කණ්ඩිය පැත්තට හැරිලා තමයි දිඹුලාගලට යන්න ඕන. ඉතින් ඇත්තටම මේ පාර හොයාගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. මොකද මඩකලපු හන්දියෙන් දෙහිඅත්ත කණ්ඩිය පාරට දැම්ම තැන ඉඳන්ම පාර දෙපැත්තෙම දිඹුලාගල ඓතිහාසික රජමහා විහාරස්ථානය කියලා බෝඩ්ස් ගහලා තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙක්ට කිසිම අමාරුවක් නැහැ පාර හොයාගන්න. හැම කෙනෙක්ටම ඉතාමත් ලේසියෙන් පහසුවෙන් දිඹුලාගල ඓතිහාසික සිද්ධාස්ථානය වැඳ පුදා ගන්න හැකියාව ලැබෙනවා. අපි දැන් දිඹුලාගල පේනමානෙට ඇවිත් ඉන්නේ. ඇත්තටම මේ රැව ළඟට ආවහම දිඹුලාගල හොඳට පේනවා. ඉතින් උදේට තාම කෑවේ නැහැ අපි. මෙතන ඉඳන් උදේට කෑම කාලා දිඹුලාගල වඳින්න යමු. ඉතින් දිඹුලාගල ඇතුළට ගිහිල්ලා ඉතුරු ටික බලමු.
අපි දැන් දිඹුලාගල විහාරස්ථානයට ඇවිල්ලා වැඳ පුදාගෙන ඉවර වෙලා දැන් අහස් මාලිගාව බලන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අහස් මාලිගාවට යන්න තියෙන්නේ ඇත්තටම හරිම දුෂ්කර මාර්ගයක්. ඉතින් අපි කොහොම හරි උඩට යන්න තමයි try කරන්නේ. ඉතින් ඇත්තටම උඩට ගියාම ලොකු ප්‍රදේශයක් පේනවා කියනවා. අපි උඩට ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්කම ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක් වෙයි. මේක ඇත්තටම පඩි පොඩ්ඩක් උස වැඩි වගේ මම තේරෙන්නේ. ඒ නිසා වෙන්නේදී හරි මහන්සි. අපි ලොකු දුරක් ආවෙත් නැහැ තාම පොඩි දුරයි ඇවිත් තියෙන්නේ. තාම ගොඩක් දුර තියෙනවා හරිනේ. කොහොම හරි යන්නේ. බහින්න ලේසි ඇති. නේද අපිට අපෝ දෙන්න. අපිට බහින්න. දැක්කම නැගලා. ආවේ. දැන් සීගිරි එහෙම අවුනේ නගින්නද? හරිය මම හිතන්නේ කන්ද උඩටම තියෙනවා. මාරි ඉතුරු ටිකක් තියමු අපි. බලන්න.
පැත්තෙන් පේන්නේ මහවැලි ගඟ. එතකොට මේ පැත්තෙන් අපිට පේන්නේ පොළොන්නරුව. පොළොන්නරුවට පස්සේ අපිට පේනවා මනම්පිටිය. ඊට පස්සේ මේ සයිඩ් එකට ආවම අපිට පේන්නේ අල්ලගඟ. ඉතින් මේ කියන ඔක්කොම ප්‍රදේශ අපිට පේනවා. ඊට අමතරව තව මේ පැත්තෙන් පේන විශේෂ නගරයක් වෙන්නේ දෙහිඅත්තකන්දය. ඉතින් මේ මම හිතන්නේ මේ හැම ප්‍රදේශයක්ම තියෙන සුන්දර ස්ථානයක් තමයි මේ අහස් මාලිගාව කියන්නේ. ඒ වගේම මෙතන බුදුහාමුදුරුවන්ගේ සිරිපත්ල තියෙනවා. ඔන්න අපි දැන් අහස් මාලිගාව බලලා බලන්න යන ගමන් දැන් ඉන්නේ. ඉතින් මෙතනින් අපි මේ වීඩියෝ එක අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම හොඳ ට්‍රිප් එකක්. හැමෝම ඇවිත් බලන්න. ලස්සනයි. අහස් මාලිගාවට ගියපුවාම තමයි මේ හැම වටපිටාව ඔක්කොම තියෙන්නේ. ඒ වගේම අහස් මාලිගාවට යන්න තියෙන මාර්ගය කප්පුත් පැත්තට දුෂ්කරයි. පඩිවල නගින්න හරි අමාරුයි. ඒ වගේම උඩට ගියාම තියෙන්නේ පඩිපෙළ නැහැ. ගල තමයි තියෙන්නේ. හරිම පරිස්සමින් යන්න ඕන ගමනක්. ඉතින් හැමෝම එන්න බලන්න පරිසරය ආරක්ෂා කරන්න. මේ ස්වභාවික පරිසරයට කිසිම දෙයක් එකතු කරන්න එපා. ප්ලාස්ටික් පොලිතින් කිසිම දෙයක් එකතු කරන්න එපා. Taman දෙයක් ගෙනාවා නම් ඒක ආයෙත් පහළට ගෙනියන්න. ඉතින් අපේ Travel Star YouTube channel එක subscribe කරන්න. පහළ තියෙන bell icon එක click කරන්න. share කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලගේ යෝජනා චෝදනා අපිට එවන්න. අනිවාර්යෙන්ම අපි ඒවට අහුම්කම් දෙනවා, reply කරනවා. ඉතින් තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. අදේ හැමෝටම මේ Travel Star. Travel Star. Hi travelers. ඔන්න ඉතින් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් තමයි මේ හම්බෙන්නේ. හරිම බලයි ඇත්තට මේක උස්සන් ඉඳලා ඔයාලත් එන දවසක බලන්නකො උස්සන් සැපද තව ඕනා එන්නනේ Kita